මේක මී පැණි එක. අමතක කරන්න එපා මේක බෙහෙතට හොඳම මී පැණි එක. බී කීපි. එහෙම නැත්නම් මී මැස්ස කිව්වහම ගොඩක් අයන්ට මතක් වෙන්නේ මී පැණි. සමහරක් අයන්ට මී පැණි විතරක් නෙමෙයි මී ඉටි වගේව මතක් වෙන්න පුළුවන් සවත්තයන්ට. එහෙම නැත්නම් ගොඩක් අයන්ට පරාගණය වගේ කෘත්‍යයක් මේ වගේ දෙයක් මතක් වෙන්න පුළුවන්. සමහරක් අයන්ට මී මැස්ස කිව්වහම මේ අපිට විද්‍යුත් එහෙම වෙන සමහර කෙනෙක් ඇලර්ජික් එහෙම තියෙනවා මී මැසි විෂ ඒව මතක් වෙන කට්ටිය ඇති මේ වගේ ගොඩක් අය ඉන්නවා මී මැස්ස විතරක් නෙමෙයි දැන් මේ කුලේ ගත්තාම මේ කුලේ මෙලිපොනිබි කියන්නේ අපි කියන කණේ මැස්සත් ඉන්නවා ඉතින් අපි දන්නවා අපිට ප්‍රධාන වශයෙන්ම මී මැස්ස කිව්වහම සහ කණේ මැස්ස මේගොල්ලෝ කිව්වහම බඹර කිව්වහම අපිට මතක් වෙන්නේ මී පැණි වගේම මේ වගේ පැණි එකතු කරන සත්තු විදිහට හැබැයි මේගොල්ලෝ ගස් වලින් එකතු කරන්නේ පැණි විතරක් පැණි විතරක්ම නෙමෙයි මේගොල්ලෝ ගස් වලින් එකතු කරන්නේ. මේගොල්ලෝ ගස් වලින් එකතු කරන තවත් දේවල් කීපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම දෙයක් තමයි ශාකවල තියෙන රෙසින් වර්ග. මම කලිනුත් වීඩියෝ එකක් ගෙනාවා කණේ මැස්සෝ ගොඩක ගහකින් බේරිච්ච කිරි වලින් එකතු කරනවා මැලියම්. ඒ කියන්නේ ශාකවල තියෙන මැලියම් විශේෂ. ඒ කියන්නේ ගම් වගේ දේවල්. ඊට පස්සේ රෙසින් වර්ග මේ වගේ දේවල් එකතු කරනවා. මම දාන්නම් වීඩියෝ එකේ මේ පැත්තේ ඔයාලට බලන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ කියලා. ඇත්තටම දැන් අපි කතා කරමුකෝ මී මැස්ස ගැන නෙමෙයි. කණේ මැස්ස ගැන. කණේ මැස්ස මේ මෙව්ව එකතු කරගෙන යන්නේ ඇයි? ඔයගොල්ලෝ හිතන්නේ මොකක් වෙනවද කියලා? ඔයගොල්ලෝ දන්නවද දැන් මිනිස්සු විදිහට අපි සාමාන්‍යයෙන් ගෙයක් හදලා මොකක් හරි ආරක්ෂාව උදෙසා හරි මොකක් හරි දෙයක් කරනකොට අපි ගෙයක් හදාගෙන ඒ ගෙදර ඇවිල්ලා ගල් ගෙනල්ලා ගල් තීති එහෙමනේ හදන්නේ. දැන් කණේ මැස්සව ගත්තාම කණේ මැස්සත් Tamanගේ ගේ හදාගන්නේ මෙන්න මේ වගේ මැලියම් වලින්. මේක ඒගොල්ලන්ගේ ආරක්ෂණ යාන්ත්‍රණයක්. මොකද ප්‍රිඩේටර් කෙනෙක් ආව ප්‍රිඩේටර්ව ගේ වටේ අලෝලා ඒගොල්ලන්ගෙන් බේරෙන්න හැකියාවක් විදිහට සේෆ්ටි මෙකනිසම් එකක් විදිහටත් මේගොල්ලෝ මේ ක්‍රියා කරනවා. ඊට අමතරව තමන්ගේ නෙස්ට් එක හදා ගන්නවට අමතරව මේ තියෙන සමහරක් සංයෝග ඒගොල්ලන්ට ඕන වෙනවා. ඒගොල්ලන්ගේ බිත්තර දාන තැන් හදාගන්න මේ වගේ එකිනෙකගේ පාර්ට්ස් හදාගන්න. තවත් මේ මෙව්වේ තියෙනවා සමහරක් සබ්ස්ටන්සස් ඒක ඒගොල්ලන්ගේ සෞඛ්‍යයට වැදගත් වෙන ඒවා. ඉතින් මේ සෞඛ්‍ය සම්පන්න මේ වගේ දේවල් සම්බන්ධව මේ මැස්ස කණයි මැස්සෝ මේ වගේ මැස්සෝ ගොඩක් සංවේදී වෙනවා. ඉතින් මේකත් එක්ක තමයි මේක වෙන්නේ. අපි යමු දැන් කණේ මැසි ජනපදයක් ගාවටම ගිහිල්ලා මම පෙන්නන්නම් මේ සබ්ස්ටන්ස් වලින් ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියලා. අපි යමු ඒකත් බලන්න එහෙනම්. එන්නකො මාත් එක්ක. මේක මී පැණි එක. අමතක කරන්න එපා මේක බෙහෙතට හොඳම මී පැණි එක. හරි අපි දැන් බලමු මේ තියෙන්නේ කණේ මැසි ජනපදයක්. ඉතින් මේ කණේ මැසි ජනපද ඔයගොල්ලෝ දැක්කහම අන්නේ කණේ මැසි ජනපද වර්ග කීපයක් ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් සමහර තැන්වල මෙන්න මේ වගේ මේ එළියට හදපු මෙහෙම ලොකු ගුලියක් වගේ එළියට ආපු මෙහෙම කණේ මැසි ජනපදයක් තියෙනවා. සමහරක් ඔයගොල්ලෝ දැකලා ඇති. මෙතනත් ඇති බලන්න. දැන් මේ මෙතන පේනව නේද අස්සෙන් එකක් ඇවිල්ලා තියෙනවා. මේවා දැන් එළියට අර වගේ ලොකු කටක් නැහැ. ලොකු කටක් එන්නේ නැහැ. පොඩි කටක් විතරයි තියෙන්නේ. ඒතකොට මේ අතර විශේෂ දෙකක්. මේ කණමි මැස්සෝ වර්ග දෙකක්. දැන් මේ කූඩුව හදන්න ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අර මම කියපු මැලියම්. මං වීඩියෝ එකේ ගෙනයි මං දාන්න. දැන් බලන්න මේ මෙහින් කැලක් ගත්තාම මේ එදා අර වීඩියෝ එකේ මම දාපු ඒ මැලියම් වගේම තමයි. ඒතකොට මේවා එකතු කරගන්නේ ඒගොල්ලෝ ශාකවලින්. ඒ ශාකවල මේ මැලියම් අරගෙන තමයි මේගොල්ලෝ මේ කූඩුව හදන වැඩේ කරන්නේ. එතකොට බෙහෙත් වලට මේ මැලියම් වර්ග පාවිච්චි කරනවා. මොකද මේවා තියෙනවා ලොකු ගුණයක්. අනිත් එක මේ ඕගොල්ලෝ දැකලා ඇති. දැන් මේ කණියෝඩියක් ඇවිස්සුනා. ඒක දැකලා ඇති. අපි දැන් මේ කන මීමැස්සන්ව අල්ලනකොට ඒගොල්ලෝ මේ කෙස් වල අරම ඇලවෙනව නේද? ඇත්තටම මේ කන මීමැස්සන්ගේ එහෙම ඇලවෙන්න පුළුවන් ඒ වගේ කරන කිසිම කෙමිකල් එකක් ඒගොල්ලෝ නිපදවන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මේ අර ඒ වගේ ප්‍රෙඩේටර්ගේ ඇඟේ ඇලවෙන්න එහෙම පහර දෙන්න පාවිච්චි කරන්නේ මේ ශාක වලින් ගන්න මේ මැලියම් විශේෂ. එතකොට වන්න තේරෙනවා ඇති ස්වභාව ධර්මයේ ඇතුලේ මිනිස්සයා කරනවා වගේම මේ කනේ මීමැස්සෝ මේ හොන්ට ඇලවෙනවා අත හිටන් යන්නේ නැහැ. මේ හොඳ ශාක වලින් එකතු කරන මැලියම් පොඩ ගහලා තමයි කුඩු හදන්නේ. එතකොට මේ මිනිස්සු සබා ධර්මයේ තියෙන දේවල් එකතු කරලා ඒකෙන් ගෙවල් හදනවා වගේම මේවත් ඒවා දැන් මට පේනවා මේ මූණ එහෙම මේ
කණමී මැස්ස මේගොල්ලෝ මේ අත්තර ඇලවෙන්නට පාවිච්චි කරන්නේ අර කියන මැලියම්ම. ඒතර මේ මැලියම් මේගොල්ලෝ භාවිතා කරන ගොඩක් දේවල් තියෙන ඒගොල්ලන්ට ඒක හරි යූස්ෆුල් දෙයක්. එතකොට මේ මැලියම් එකතු කරනකොට කණමී මැස්සෝ ඒව ඇලවිලා මරණ සම්භාවිතාවයකුත් තියෙනවා. හැබැයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ මැලියම් වේරෙන්න දීලා පොඩි පොඩි බෝල හදාගෙන තමයි එන්නේ. දැන් වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න ඇති මම දාපුවේ ඒගොල්ලන් කකුල් වල කහ පාටට පොඩි බෝල තියෙනවා. මේ කහ පාටට පොඩි බෝල තියෙන්නේ මේගොල්ලෝ මේ ගත්තු මැලියම්. එතකොට මේ මැලියම් ටිකෙන් තමයි ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා ජනපදයට ඕනේ කරන ස්ට්‍රක්චර්ස් හදන්න. කියන්නේ ප්‍රයිමරි ස්ට්‍රක්චර් කියන්නේ හදන්න ඕනේ කුටීර හදන්න ඕනේ. ඒ වගේම එළියට එන මුඛය හදන්න ඕනේ. දැන් මම අර මුලින් පෙන්නපර ලොකු පැතිරිච්ච මුඛයක් තියෙන එක ඒක වෙනම එකක්. ඒකේ තියෙනවා මොකද ඒ වගේ ලොකු එකක් හදන්නත් හේතුව ප්‍රෙඩේටර්ස් ලගෙන්. එහෙම නැත්නම් කණේ මැස්සන්ට මේ තලජනයක් වෙන්න පුළුවන් සත්තු ඉන්නවා. ඒ සත්තුන්ගෙන් බේරෙන්න ගැලවෙන්න මෙන්න මේ හේතුව නිසා තමයි එහෙම කරලා හදන්නේ. මොකද මුඛයේ ඒ වගේ දෙයක් තියෙනකොට සමහරක් සත්තු මේකට ඇටැක් කරගෙන නැතනවා. එක්සැම්පල් එකක් විදිහට ප්‍රධානම කෙනා තමයි කූඹි. මොකද දැන් මීමැස්ස සාමාන්‍ය කණේ මැස්ස නෙවෙයි මීමැස්ස හදන ඕගොල්ලෝ දන්නවා. මීමැස්ස කර්මාන්තයක් තියෙන ලොකුම හානියක් තමයි කූඹි. කූඹි ආවොත් මීමැස්සන්ට ඇතුලේ වැඩ කර ගන්න බෑ. මේ කට්ටිය මේක දාලා යනවා. හැබැයි කණේ මැස්සෝ සාමාන්‍යයෙන් ගෙවල් හදන්න මීමැස්සෝ ගත්තාම මීමැස්සෝ සාමාන්‍යයෙන් ගෙවල් හදන්නේම ටිකක් උඩින් මොකක් හරි අස්සක. ඒ තැන් වලට කොහොමද කූඹින ළඟා වෙන්න අමාරු තැන් ඒක සුජෙක් කියන්නේ. හැබැයි කණමී මැස්සෝ හදන්නේ මේ බිත්තියක් පුපුරලා ගිය තැනක මේ තැන් වලට මේ සාමාන්‍යයෙන් කූඹින්ට එහෙම ළඟා වෙන්න ලේසි. හැබැයි කූඹින්ගේ තර්ජනය අඩු කරන්නත් මේ මැලියම් මේගොල්ලෝ පාවිච්චි කරනවා. මොකද කූඹින්ට මේ මැලියම් හරහා ඇවිදින්න ගැටලුවක් තියෙනවා. ඒගොල්ලෝ ඇලවෙනවා. ඇලවුනහම මේගොල්ලන්ට ඇටැක් එකේ ගැලවෙන්න සෑහෙන පහසුවක් තියෙනවා. ඉතින් සබාධර්මයේ හරි සුන්දරාත්මකයි. ඉතින් මේ සුන්දරාත්මක ලෝකෙට බී බලන්න අපිට කාලය තියෙන්න ඕනේ සහ අපිට උවමනාව තියෙනවා. උවමනාව සහ කාලය තියෙනවා අපිට පුළුවන් මේ පුංචි ලස්සන සබාධර්මයට එබිලා බලන්න. ඉතින් මම සබාධර්මයේ සුන්දරත්වය බලන්න ඔයගන්ට ආරාධනා කරන ගම මේ ටික නවත්තන්න. ශාක මැලියම් වලින් කණේ මැස්ස කරන මේ දේ ගැන ඔයගොල්ලෝ අද දැනගත්තද කලින් දැනන් හිටියද? ඔයගොල්ලෝගේ වටිනා කියන කමෙන්ට් එක පහළ දාන්න. මම මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහ අරන් එන්නම්. එහෙනම් ගිහින් එන්න.